ගුඩ් මෝනින් මෙයාලා ඔගලන්ට කොහොමද මම මේ ලෑස්ති වෙන්නේ චුට්ටක් ඇවිදින්න යන්න මට තියෙන අසනීපතත්ත් එක්ක චුට්ටක් ඇවිදින්න යන එක හොඳයි කියලා මම හිතුවා. ඉතින් මේ පෙන්නන්නේ මගේ උදෑසන බත් රාජ්‍යාව. ඉතින් මේ ළමයි මගේ බෝඩිමට පේන view එක තනිකරම ටවුන් එක තමයි ළමයි පේන්නේ. ටවුන් එකෙන් කොටසක්. ඉතින් චුට්ටක් සද්ද බද්ද එහෙම වැඩි. රට නිදා ගන්නකොට චුට්ටක් විතර අමාරුයි. ඒ වුණාට ඒක ගාණක් නෑ ෂේප්. හැබැයි හැමදේම මට ළඟ ඕගොල්ලන් දැක්කද? සැලොන් එකකුත් තියෙනවාගේ බෝඩි මිස්සරහම. ඉතින් ඕගොල්ලන්ගේ දවසේ වැඩ කටයුතු කොහොමද? ඕගොල්ලන් මේ සතිය කොහොමද ගත කරේ? ඕගොල්ලන් මගේ vlogs ගැන මොනවද හිතෙන්නේ? කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඉතින් මම ඇඳුම දාගෙන ඔක්කොම කරගෙන ඉන්නේ පොන්ටල් එක දාගන්නේ. මම ඕගොල්ලන් දන්නවද පොන්ටල් එක දාගෙන පිටිපස්සෙන් ලොකු කොණ්ඩ කට්ටක් ගන්න. එතකොට ඔයාගේ කොණ්ඩේ ලස්සනට මේ ඉස්සිලා පේනවා. ඉතින් මම පිටිපස්සෙන් කොණ්ඩ සෙට් කරගෙන අනෝන් තිබ්බ කොණ්ඩ කාලේ අයින් කරලා කොණ්ඩට කොණ්ඩ කට්ටයක්වත් ගහගත්තා. ඉතින් මම මේ පණ දාගෙන හොයන්න ලෑස්ති වෙන්නේ මම අද දාන ඉයරින්ග්ස් දෙක මොකක්ද කියලා. ඉතින් අන්තිමේදී මම ඩිසයිඩ් කරා සුදු පාට පර්ල් වල ඉයරින්ග්ස් දෙකක් දානවා කියලා. පස්සේ මම අතන ඉයරින්ග්ස් දෙක විතරක් නෙවෙයි මම සමනලේකින් ලස්සන රින් එකකුත් තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට මම දෙන්නේ නිවිය බ්‍රෑන්ඩ් එකේ කොකෝ බටර් ක්‍රීම් එක. ඒක තමයි මම යූස් කරන ළමයි කකුල් දෙකටයි අත් දෙකටයි. ඒක හොඳට මොයිස්චර් වෙලා තියෙනවා. එතකොට අත් කකුල් වේලෙන්නේ නැහැ. හොඳ ක්‍රීම් එකක්. ඉතින් මම මේස් දෙකක් දාගෙන ෂූස් දෙකක් දාගෙන වොච් එක දාගන්න තමයි මේ හදන්නේ. වොච් එක දාන්න යනකොට තමයි මට මතක් වුණේ දෙන්නේ මම අත් දෙකේ ක්‍රීම් ගෑවේ නැහැ නේද කියලා. මම එළියට යනකොට අනිවාර්යයෙන්ම අත් දෙකේ ක්‍රීම් ගාගෙන යනවා. මොකද අත් දෙක පිච්චෙනවා. ඉතින් ඊට පස්සේ මම වොච් එක දාගත්තා. අත් පිච්චෙන්නේ නැති වෙන්න තමයි මම ක්‍රීම් එක ගාගත්තේ. ඒක ඇවිල්ලා sun protect ක්‍රීම් එක. ඉතින් ළමයි බෑග් එක දෙකට නැමෙන්නේ නැති වෙන්න පොතකුත් දාගෙන අවශ්‍ය බඩු ටිකක් දාගෙන මගේ ලිප්ස්ටික් එක ගාගන්න ගමන් තමයි ඔය ඉන්නේ. මට කොහේ ගියත් ලිප්ස්ටික් නම් ඕනේ. මම මේකප් කරන කෙනෙක් නෙවෙයි ළමයි. මේකප් කරන්නේ නෑ. මගේ නැචරල් ලුක් එක තමයි තියෙන්නේ. ඉතින් නැචරල් ලුක් එකට මම ලිප්ස්ටික් පාරක් දානවා. මට ලිප්ස්ටික් එක නම් නැතුවම බෑ. මම කොහේ ගියත් ලිප්ස්ටික් එක ගාගෙන තමයි යන්නේ. ඉතින් මේ තියෙන මං අර ඕගොල්ලන්ට කියපු සම්මලයක් කියන රින් එක. ඔන්න ඉතින් ඒක දාගෙන කොණ්ඩ චුට්ටක් හදාගෙන මම මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. ලස්සන ටික බැලුම් දෙනුකුයි කළු පාට ටී-ෂර්ට් එකයි. ඉතින් මම මේ මෙතන වෙලා බලාගෙන ඉන්නේ මගේ යාළුවා එනකම්. හදිස්සියෙන් ලෑස්ති වුණාට යාළුවන චුට්ටක් විතර පරක් වුණා. මේ තමයි නුවර. ඔයගොල්ලන් දන්නවද මේ ඇවිල්ලා වැව රවුම චුට්ටක් පොඩි. ඔය තියෙන වැව රවුම. ඔයගොල්ලන් දන්නවනේ මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මම හැමදාම උදේ හවස යන්නේ මෙන්න මේ වැව රවුමෙන් කියන එක. කලින් බ්ලොග් එකේ හිටපු තාර බබාලු ටික අදත් එතනම ඉන්නවද කියලා බලාගෙන තමයි මම ගියේ. ඔව් ඒගොල්ලන් අදත් එතන හිටියා. බලන්නකෝ ඒගොල්ලන් ඉන්න ලස්සන. මාළුවෝ ටිකක් ඉන්නවද කියලා බලාගෙනම තමයි මම ගියේ. ඒගොල්ලන් හැමදාම වගේ එතන ඉන්නවා ළමයි. ඒගොල්ලන්ගේ පුරුදු තැන එතන තමයි. බලන්නකෝ ලස්සන. ඉතින් වැවේ ලස්සන බලන්නකො ළමයි. මේ තමයි දරදා මාලිගාව. ඒක ඕගොල්ලන් දකින්නවනේ හැමදාම මගේ වීඩියෝස් වලින්. ඉතින් ළමයි නුවර කොච්චර ලස්සන නගරයක්ද බලන්නකො. හරිම සංසුන් හිත නිවන. බලාගෙන ඉන්නකොට හිත නිවන ලස්සන පරිසරයක් තියෙන නගරයක් තමයි නුවර කියන්නේ. ඉතින් ඒක ගොඩක් අය දන්නවනේ ආදරණීය නගරය කියන්නේ නුවරට නිකන් නෙවෙයිනේ. මෙන්න මේ නෙක්ලස් එක මට මගේ යාළුවා තමයි අරන් දුන්නේ ළමයි. ඒක හරිම ලස්සනයිනේ. මොනවා කරන්නත් කලින් බඩට බත් ටික දාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ දුන් දදා කන්නේ උදේ පාන්දර ෆ්‍රයිඩ් රයිස් එකක් ළමයි. මේ කෑල්ල රුපියල් 250යි. මම මෙතන දුන් දදා රස්නේ පිටින් කන්නේ ෆ්‍රයිඩ් රයිස් එක 250ට රයිස් එක පාඩු නෑ නේද කී. අපි දෙන්න ඉතින් පොඩි කයියක් දාගෙන කන්න පටන් ගත්තා. මකරෙක් වගේ දුන් දාන ගමන් බත් කන මට අනිත් දේවල් නම් ඉතින් nothing මෙයා.
ඉතින් ළමයි මේ තියෙන්නේ KCC එකේ මේ දවස්වල හදලා තියෙන නත්තල් ගහ. මම එතන ගත්ත පොඩි වීඩියෝ කෑල්ලක් තමයි ඔය තියෙන්නේ. ඒක හරිම ලස්සනයි නේද ළමයි? ඒකේ ඇදලා තියෙන්නේ ඔය soft toys. ඒක දැක්කම මට පිස්සු වගේ. මට එතන ඉන්නේ soft toys ලා ටික අරගෙන එන්නමයි හිතෙන්නේ. ඉතින් මම ඊළඟට යාළුවත් එක්ක ගියේ දළදා මාලිගාවට. මොකද මම මේ දවස්වල ප්‍රශ්න ගොඩක් හිර වෙලා ඉන්නේ. ඉතින් හිත නිවන එකම තැන දළදා මාලිගාව තමයි මට. මං ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන්ම හිත කලබලයි නම් ඔළුවට කිසිම නිදහසක් නැත්නම් අනිවාර්යෙන්ම යන තැනක් තමයි දළදා මාලිගාව කියන්නේ. ඉතින් දළදා මාලිගාවේ එළිය වීඩියෝ කරන්න පුළුවන් වුණාට ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නෑ ළමයි. ඉතින් ඒ නිසා මම එළිය ටික විතරක් වීඩියෝ කරගෙන ආවා. දළදා මාලිගාවෙත් එළිය තියෙන පරිසරය චුට්ටක් අමුතුයි, හරිම ලස්සනයි, අමුතු වයිබ් එකක් තියෙන තැනක්. ඉතින් ඔයා දළදා මාලිගාවට ගිහින් ඇති කියලා මම හිතනවා. ගිහින් නැත්නම් අනිවාර්යෙන්ම යන්න. ඉතින් ඊට පස්සේ මේ දවස්වල ෆැෂන් ඒජ් එකේ තියෙන 50% ඩිස්කවුන්ට් එක දැකලා මමයි මගේ යාළුවයි ගියා ඇඳුම් ගන්න. ඔයගොල්ලෝ දන්නවද ළමයි මම ඇඳුම් 4ක්ම ගත්තා. ඇඳුම් 4ටම උනේ 2230 ගාණක්. මට හරියටම ගාණ මතක නෑ. ඒ මම try out කරලා බලපෑම ඇඳුමක්ම වගේ හරිම ලස්සනයි. ඉතින් මම මේ try out කරපු ඇඳුම් වලින් ඇඳුම් 4ක් තමයි ගත්තේ. බලන්නකො මේ වගේ ලස්සන. මෙන්න මේ ඇඳුම නම් මට එච්චර සෙට් වුණේ නෑ ළමයි. මම මේකට එච්චර කැමති වුණේ නෑ. ඉතින් එහෙනම් අදින ගිහින් එන්නම්. අද බ්ලොග් එකකින් ආපහු හම්බෙමු. ඔයා මගේ වීඩියෝ එකට දාලා කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe button එක click කරලා bell icon එකත් click කරලා කියවෙන්න ඇතිලා ළමයි හදිසියට bell icon එකත් click කරලා අපේ family එකට join වෙන්න. එතකොට මගේ ලස්සන vlogs ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් ළමයි පරිස්සමෙන් සතුටින් ඉන්න.